සුයනේ ඒ වසන්තය නොවේ එකමෙක මලක් බව දැනි යලි මතක නැති නොවන ලෙස මම සුවඳ විඳගමි. ආයුබෝවන් ප්‍රියාදර හිතවතුනි හිතවලියනේ අදත් සේසත් ටීවී අපගේ YouTube channel එක ඔස්සේ කාලීන වැදගත්කමින් යුතු මාතෘකාවක් ඔබත් සමග බෙදා හදා ගන්න පැමිණි මම ගාමිණී මහා කුමාර. ඔබ දන්නවා මේ වන විට ඇසිදිසි සියලු මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍යයන් ඔස්සේ විශේෂයෙන් සමාජ මාධ්‍යයන් ඔස්සේ මෙම ප්‍රවෘත්තිය ලැබුගින්නක්සේ පැතිර දසදෙත මේ වෙනටත් පැතිරලා අවසන්. ඉතින් ඒ තමයි හෙළ සිනමාවේ කලා රැජිනිය නිලි රැජිනිය මාල්නී සෙනෙහලතා පොන්සේකා මහත්මියගේ අභාවය පිළිබඳව. ඇයි අපිට මාල්නී පොන්සේකා කියන මේ චරිතය මෙච්චර වැදගත් වෙන්නේ මෙච්චර විශේෂ වෙන්නේ? ඒ තමයි මාල්නී පොන්සේකා මහත්මිය ඉපදුණු දිනේම තමයි ඒ උපන්දාවත් සමගම තමයි සිංහල සිනමාවේ ආරම්භය සිද්ධ වෙන්නේ. ඉතින් 1947 අප්‍රේල් මාසේ 30 වෙනි දින කැලණිය පෑලියගොඩ දී ඉපදලද මාල්නී පොන්සේකා රටක් දන්න ලොවක් දන්න රටක් ආදරය කරන ලොවක් ආදරය කරන විශිෂ්ට ගණයේ කලා නිර්මාණයන් ඉදිරිපත් කළපු රංගන පෞරුෂය විදහා දැක්වූ ඒ අග්‍රගණ්‍ය නිලි රැජින ළමා කාලය තමන්ගේ පාසල් අවධිය ගත කරන්නේ තමන්ගේ මූලික අධ්‍යාපන ලබන්නේ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් ඒ වගේම කැරණිය ගුරුකුල විද්‍යාලයෙන්. ඉතින් ළමා කාලය බොහොම නිදහස් ගත කරන අය කලාවට ප්‍රවිෂ්ඨ වෙන්නේ 1963 වර්ෂයේ එච්.ඊ. වීරසිංහ මහත්මයා අධ්‍යක්ෂණය කරපු නොරත රත කියන නාට්‍යයෙන්. ඒ නාට්‍යයෙන් පසුව 1968 වර්ෂයේ ගාමිණී පොන්සේකා මහත්මයාත් සමග කරපු රංගනයන් ඒ අද්විතීය රංගන පෞරුෂයන් සමග මාල්නී පොන්සේකා මහත්මියට හැකියාව ලැබුණා කරට කර රංගනයෙන් දායක වෙන්න. ඒ වගේම තමයි සදාකල් සිංහල සිනමාවේ සිහින කුමරා ලෙස විරුදාවි ලැබූ විජය කුමාරතුංගයන් සමග සිනමාපට කිහිපයකම සම්බන්ධ වෙලා රංගපෑම් ඉදිරිපත් කළ අන්නේ ඉදිරිපත් කරපු රංගපෑම් නිසා රසිකයෝ බොහෝ දෙනෙක් ගාමිණී මාලිනී යුගයක් ඒ වගේම ගාමිණී ඒ වගේම මාලිනී විජය යුගයක් ආදී වශයෙන් සිනමා යුග පිළිබඳව කතා කරන්න පටන් ගත්තා. ඉතින් මෙන්න මේක තමයි විශේෂත්වය. මාලනී පොන්සේකා නැමැති මේ රංගන වේදිනිය කලා රැජිනිය නිර්මාණය කරන්න පසුබිමේ සහයෝගය දක්වපු පුරුෂකුත් හිටියා. ඉතින් මේ ප්‍රතාපවත් චරිතය නිසා සිංහල සිනමාව ඉතා ඉහළ මට්ටමකට ඇදලා ගියා, දියුණු මට්ටමකට ආවා. ඒ වගේම රසිකයෝ බොහෝ පිරිසක් මේ සිනමාවට ඇතිවෙච්ච ලාලාසාව ඇති කරගත්තේ මෙන්න මේ මාල්නී පොන්සේකා කියන පෙම්වතියගේ චරිතය දිහා බලලා. ඇයගේ රංග පෞරුෂය ඒ වගේම ඇයගේ රූප సౌందර්යය දිහා බැලුවාම ඇයට හිමිව තිබුණා බොහොම වාසනාවන්ත දොඩමලු වෙන ඇස් දෙකක්. ඒ කියන්නේ කතා කරන ඇස් දෙකක් ඇයට හිමි වෙලා තුණා. ඇයට පිරිපුන් සිනහාවක් තිබුණා. ඇයගේ සිනහාවේ බොහෝ වෙලාවට ඇයගේ සිනහාවට ආකර්ෂණය වුණා. එදත් අදත් ඒ කාලේ අපේ සිනමා රසිකයෝ. ඉතින් අන්න ඒ හේතුවත් බොහෝ වෙලාවට අනිත් ශිල්පීන් අභිබවා යන්න කලාවේ නිලි රැජින බවට මාල්නී පොන්සේකාටපත් වෙන්න අවස්ථාවක් තිබුණා. ඒක නිසා මම තම විශ්වාස කරනවා මාල්නී පොන්සේකා මේ මගේ පෞද්ගලික අදහස මාල්නී පොන්සේකා කියන දෙවන්ත කලා වේදිනිය ගැමි පෙනුමක් සහිත ගැමි සුන්දරත්වයක් සහිත කාන්තාවක් විදිහට තමයි යුවතියක් විදිහට තමයි සිනමාවට එන්නේ. එහෙම සිනමාවට ඇවිල්ලා පෙම්වතියගේ චරිතයේ ඉඳලා අත්තම්මාගේ චරිතය දක්වා සෑම සියලු චරිතයක් විභවතාවයන් සහිතව ඉදිරිපත් කරන ඇයට හැකියාවක් ලැබුණා. ඇය ඉදිරිපත් කරු රංගන හැකියාවන්
ඇත්තටම අය ඉන්දියාව වගේ දියුණු සිනමාවක් තියෙන රටක ජීවත් වුණා නම් ඇත්තටම අය දේවත්වයටපත් වෙන තරම් ඇගීමට ලක් විය යුතු කාන්තාවක්. ඉතින් ඇත්තටම කලා රැජිනිය මාලිනී පොන්සේකා පිළිබඳව අපි ඉදිරිපත් කරපු විවරණය ඇත්තටම තව ගොඩාක් කතා කරන්න දේවල් තියෙනවා. නමුත් මේ වීඩියෝ මීට වඩා දික් වෙන නිසා අපි කලා රැජිනිය මාලිනී පොන්සේකා මහත්මියට අවසාන වශයෙන් නිවන් සුව අත් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වගේ තවත් සුවිශේෂී වීඩියෝ නරඹන්න අපි ඔබ අප සමග එකතු වෙන්න කියලා ආරාධනාත් කරනවා. ඒ වගේම අපේ channel එක subscribe කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම අප මේ ඉදිරිපත් කරන වීඩියෝ පිළිබඳව ඔබේ අදහස් දක්වන්න කියලා ඉදිරිපත් කරමින් සේසත් TV වෙනුවෙන් අද දවසේ මම මේ කතිකාව නිමවටපත් කරනවා. නැවත මෙවැනි වීඩියෝකින් හමු වෙනතුරු සමු ගන්නවා මම ගාමිණී මහකුමාර. ආයුබෝවන්.